දෙනෙක් ඉන්නවලු යද්දී හින්දා පරිස්සමෙන් යන්න වෙයි. නැත්තම් දන්නවනේ දඩ තමා. කොන්දස්තර මලේ බහෙම බය වෙන්න එපා යකෝ. මම මේ රටේ ලෝකේ ඕන තරග පොලිසිය ඉන්න තර දන්නවා බං. උඹ බය වෙන්න එපා මම යන්නේ. Excuse me bosa මේ ගාල්ල බස් එක නේද? ඔව් බ්‍රෝ මේ කොළඹ ඉඳලා ගාල්ලට යන බස් එක තමයි. නැගපන් ඉක්මනට. එහෙමද අයියේ? ඉන්නවා ඉක්මනට නැගන්න. හරි එහෙනම් අයියෙන් අල්ලගන්න මං යනවා. කෝ යකෝ මැද හිර වෙලා ඉන්නවනේ ඉස්සරහට ඉක්මනට මැද හිර වෙලා ඉන්න කට්ටිය ඉස්සරහට යන්න. ඔව් ඔතනින් ඉස්සරහට යන්න. ටිකට් ගන්නද? ටිකට් ගන්න. කොන්දස්තර මල්ලියේ ගානට වැඩ ටික බලලා කරපන් ඈ. මම මේ කෙලවනවනේ. හරි බං මම ඒක තමයි මේ කරන්නේ. ඔබට පේනවනේ මම ඒක තමයි මේ කරමින් පවතින්නේ. අයියේ ඒතරම මුලින් කියපු කතාව අපතක කරන්න එපා. මේ පැත්තේ පොලිසිය ගොඩාක් ඉන්නවා. ඔන්න තෝ කියලා ගත්තා නේද අයියෝ. තව ටිකකටමයි කොන්ද යනවනේ බං. මල්ලි බය වෙන්න එපා. හැප්පුණත් ගණන් ගන්න එපා. හැප්පුණත් අපි යන්. හැප්පුණාම ගණන් ගන්න ඕනද හරිද? අපි යන්න ඕන. හැප්පුණා කියලා එම ගණන් අරගෙන කරන්න බෑ මම මෙව්වා. අපි ඒ හින්දා ගැම්මට යමු. අනේ අපි දන්නේ නැති පොරනේ අනේ ඔයා. ගඩේ ගෙවන්න අතේ රුපියලක් නේ. මල්ලි ඔයා බය වෙන්න එපා. මම මේ රටේ අස්සක් මුල්ලක් නෑරම පොලිසිය ඉන්න තැන් දන්නවා බන්. දන්නවා බය වෙන්න එපා. ඔයා මාත් එක්ක යන්කෝ. මාත් එක්ක ඔයා මේ යන මචං 100 වෙනි වතාවනේ. ඒ හින්දා යෝම කියන්නේ මාත් එක්ක මීට වඩා වැඩ කරපුන් ඉන්නවා. උඹ බය වෙන්න එපා බං. අපි යමුකෝ. දැන් නම් ටිකක් වේගෙ වැඩි කියලා මඩ තීරණුවා. මොනවාද කියන්නේ අම්බෝ වැදුනෝ. හරි කවුරුත් ගණන් ගන්න එපා. පොඩ්ඩක් වැදුනා තමයි. ගණන් ගන්න එපා. හිමින් යන්නේ. 70ට යන්නේ ඊට වැඩියෙන් යන්න ගණන් ගන්න එපා. 100ට විතරයි දැන් යන්නේ. ගණන් ගන්න එපා කට්ටියම. තමුසේ මේකෙන් ඉරටද හදට දෙයක් හොයන්නේ? අඟහරු වලට සර්.